ඔයා දන්නවද අපිට කමාන්ඩ් එකක් විතරක් දීලා මේ වෙනකොට ෆොටෝ එඩිට් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔයාලා දැනගන්න ඕනද මෙන්න මේ වගේ black and white ෆොටෝ එකක් කොහොමද කලරයිස් කරන්න කියලා. එහෙමත් නැත්නම් ඔයාලා තියෙන ඕන prompt එකකට අදාළව මෙන්න මේ වගේ ෆොටෝ එකක් එක්කම ඒකට අදාළ කතාව කියවන prompt එක ලියාගන්නේ කොහොමද කියලා. ඔයා දන්නවද prompt එකක් විතරක් දීලා ඔයාට ඕන කරන විදිහට මෙන්න මේ වගේ birthday card එකක් උනත් customize කරගන්න පුළුවන් කියලා. එහෙනම් අද වීඩියෝෙන් කතා කරමු කොහොමද මේ හැම දෙයක්ම free Google AI Studio එක පාවිච්චි කරලා කරගන්නේ කියලා. ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුපුරුදු විදිහටම ඔයා ගාව තියෙන කැමති device එකකින් ඔයා web browser එක open කරගෙන ඒකේ type කරන්න Google AI Studio කියලා. ඊට පස්සේ මෙන්න මේ link එකෙන් ගියහම ඔයාලට බලා ගන්න පුළුවන් Google AI Studio එක. මම මීට කලින් වීඩියෝයක් කරලා ඇති Google AI Studio එක භාවිතා කරලා අපි ගාව තියෙන ඕනම ෆොටෝ එකකින් කොහොමද වීඩියෝ එක හදාගන්නේ කියලා. අන්න ඒකට අදාළව කාඩ් එකක් දැන් උඩ වැටේ. ඔයා Google AI Studio එකට log වෙද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආවනම් ඔයා අන්න ඒ වීඩියෝ බලන්න. ඔයාට ඉතින් දැනගන්න පුළුවන් කොහොමද Google AI Studio එකට හරියටම log වෙන්නේ කියලා. ඔයා ඉස්සෙල්ලාම Google AI Studio එකට log වුණාට පස්සේ Gemini version එක වෙනස් කරගන්න ඕන. මම මෙන්න මේ විදිහට මගේ තියෙන Gemini 2.5 Flash Preview කියන එක Gemini 2.0 Flash Preview Image Generation කියන එකට වෙනස් කරගන්නවා. ඔයාත් මෙන්න මේ විදිහට ඔයාගේ Gemini version එක මොකක් තිබුණා Gemini 2.0 Flash Preview Image Generation කියන එකට දාගන්න. ඔයාට මෙතනදී ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් Edit an image of Croissant, Generate a story with image, Design a custom birthday card කියලා ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. මෙතන ඉස්සෙල්ලාම තියෙන edit an image කියන එකෙන් ගියහම ඔයාට බලා ගන්න පුළුවන් මෙයා demo එකක් දෙනවා අපි කොහොමද image එකක් upload කරලා අපිට ඕන කරන විදිහට command එකක් දීලා customize කරගන්න කියලා. මම මේ Google AI Studio එක එකපාරක් reload කරලා අරගෙන මෙතන ඔයාලට පේන විදිහට පොඩි දන ලකුණක් තියෙනවා. අන්න ඒක භාවිතා කරලා මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. මම මෙතෙන්දී අයිස්ක්‍රීම් එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මේකේ ප්‍රොම්ප්ට් එක විදිහට දෙනවා චොක්ලට් සහ පළතුරු කෑලි මේ අයිස්ක්‍රීම් එකට ඇඩ් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆයිනල් අවුට්පුට් එක හම්බෙන්නේ. මේක 99%ක්ම අපේ ප්‍රධාන ෆොටෝ එකට සමාන වුණත් මෙතන පල්ලෙහාවට බලා ගන්න පුළුවන් AI කියලා වෝටර්මාර්ක් එකක් වැදලා තියෙනවා. මෙතන දකුණු පැත්තේ වලට බලා ගන්න පුළුවන් ටෙම්පරේචර් කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට AI එකේ ක්‍රියේටිවිටි එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ටෙම්පරේචර් එක ටිකක් වැඩි කරගෙන අපේ ෆොටෝ එක ආයෙ රීජෙනරේට් කරගෙන බලනවා ටෙම්පරේචර් එක වැඩි කරාම මොනවද මෙයා සිද්ධ කරලා තියෙන වෙනස්කම් කියලා. අපි මේ විදිහට ෆොටෝ එකක් ජෙනරේට් කරගත්තායින් පස්සේ අපිට ඕන නම් පල්ලෙහාම ප්‍රොම්ප්ට් එකක් දීලා ආයි අලුත් ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කලින් දීපු ඉමේජ් එකට අදාළ ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට එඩිට් කරගන්නත් පුළුවන්. අපි පල්ලෙහාම ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගත්තොත් අපිට අලුතෙන්ම ෆොටෝ එකක් මෙයා ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති දැන් කොහොමද මම කියන දෙයට අදාළව මෙයා අපිට ඕන කරන විදිහට අපේ ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඔයාත් මෙන්න මේ විදිහට Google AI Studio එක භාවිතා කරලා ඔයා කැමති විදිහක ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ ෆොටෝ එකක් උනත් Google AI Studio එක හරහා එඩිට් කරගන්න පුළුවන්. මම සරලව ටයිප් කරනවා මං ඇඳන් ඉන්න රතු පාට ෂර්ට් එක කළු පාට කරන්න කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ රතු පාට ෂර්ට් එක වෙනුවට මෙයා කොහොමද කළු පාට ෂර්ට් එක රීප්ලේස් කරලා තියෙන්නේ කියලා. මෙතන තියෙන ප්‍රධානතම දුර්වලතාවයක් තමයි අපේ මූණේ තියෙන එක එක ඉරියව්. එහෙම නැත්නම් ඉමෝෂන් වගේ දේවල් මෙයාට 100%ක්ම නිවැරදිව හදන්න බෑ. ඔයාලට මෙන්න මේ ෆොටෝ දෙක හරියටම සංසන්දනය කරාම බලා ගන්න පුළුවන් මගේ මූණ කොච්චර දුරට ආටිෆිෂල් විදිහට වෙනස් වෙලාද කියලා. ඔයාට මෙන්න මේ විදිහට තියෙන black and white ෆොටෝ එකක් මෙන්න මේ විදිහට කලරයිස් කරගන්න ඕන නම්
ඔයා ඒක Google AI Studio එකට අප්ලෝඩ් කරලා ටයිප් කරන්න natural colorize this photograph කියලා. ඔයාට කතාවක් එක ෆොටෝ හදාගන්න ඕන නම් ඔයා යන්න ඕන generator story with image කියන එකට. ඊට පස්සේ ඔයාට කලින් වගේම මෙන්න මේකෙදි demo එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන කතාව පිළිබඳ මූලික අදහසක් මෙයාට prompt එකක් විදිහට දුන්නට පස්සේ අපිට කතාව වගේම image එකත් මෙයා මෙන්න මේ විදිහට generate කරලා දෙනවා. ඔයාලටත් මම type කරගත්ත වගේම ඔයාලා කැමති විදිහකට prompt එකක් දීලා මෙන්න මේ වගේ අලුතින් story එකක් එක්කම ඔයාලට අවශ්‍ය කරන photo ටික generate කරගන්න පුළුවන්. අන්තිමටම කතා කරන්න තියෙන්නේ බර්ත්ඩේ කාඩ් එකක් වගේ ඔයාට අවශ්‍ය කරන ඕනම කාඩ් එකක් කොහොමද prompt එකක් විදිහට දීලා ඩිසයින් කරගන්න කියලා. මම මෙන්න මේ විදිහට වෙසක් කාඩ් එකකට අදාළව prompt එකක් දීලා බලනවා කොහොමද මෙයා අපිට අවශ්‍ය කරන විදිහට image එක generate කරලා දෙන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ image එක මෙයා quality එකම generate කරලා දුන්නට අපි සිංහලෙන් දීපු වාක්‍ය නම් මෙයා වැරදියට තමයි print කරලා තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ Google AI Studio එක තාම සිංහල වලට support කරන්නේ නැති එක. මෙයාට තාම සිංහල භාෂාවේ අකුරු හඳුනා ගන්න බෑ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එකේ සියලුම අදහස් යෝජනා චෝදනා වලට ඔයාලට පල්ලෙහා දෙන comment section එක. එහෙනම් අද මම ගිහලා තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.